ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ ගායිකාවන් අතර ප්‍රමුඛස්ථානය පසුවන ගායිකාවක් වන නන්දා මාලිනී මහත්මිය පසුගියදා අප අතරින් සමුගත්තා. ඇය ගැන ෆේස්බුක් මුහුණ පොතේ තිබූ ෆේස්බුක් සටහනක් ගැන අපගේ අවධානය යොමු වුණා. ඉතින් අන්න ඒ පෝස්ට් එක ගැන අපි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මේ වීඩියෝ එකෙන් තීරණය කරමු. නන්දා මාලිනී නම් වූ අය මොහොතක් වැය කර ඇසිය යුතු කතාවක්. අගමැතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හොන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඇය නන්දා මාලිනී වාරේ පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රොෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවත් තවරාගෙන. කොටහේනේ 62 වත්ත මගේ ගම. උත්පත්තියෙන්ම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝඩ් බාස්ුන්නේ කෙනෙක්. පුංචි කාලේ අපිට කන්නාන්දිට නැති වුණාම දීපදුත්තාරාමේ නායක හාමුදුරුවෝ අපට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ කතාව අසවුන් අගමැතිවරයා කම්මලේ අත තියාගත්තේ සම්භාවනීය අමුත්තෝ මුව නොපියා නන්දා මාලිනිය දෙස බැලුවේ විස්මයෙන්. ගීලෝ මිනි කිරුළ දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායයි අසන්නට ලැබීම ඔවුන් විස්මයට පත් කරන්න ඇත. හැරත් ඒ කතාව නොබියව කීමට තරම් නන්දා මාලිනියට මේසා ආත්ම ශක්තියක් නිහතමානීකමක් ලැබුණේ කොහොමදයි අමුත්තෝ කල්පනා කරන්නට ඇත. අපේ කල්පනාවේ හැටියට නන්දා මාලිනියගේ මధుර ස්වරයෙන් ගයන ගී අසා තිබුණද ඇගේ ජීවන ගීතේ ඔබ නොසන්නට ඇත. මේ කතාව හරියට හින්දි චිත්‍රපටයක් මෙන්. එනමුත් අපේ වීරවරියගේ කතාවේ සත්‍ය පිටපත මේ. මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා මෙලොව එළිය දුටුවේ රිදී හැන්ද මෝදරාගෙන නොව. 1943 අගෝස්තු 23 වෙනිදා ඇය උපන්නේ අන්ත දරිද්‍රතාවයකින් පෙළුණු පවුලකේ. 9 දෙනෙකුගෙන් යුත් පවුලක ඇය සිව්වෙනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්නේ පියා වින්සන් පෙරේරාය. ඔහු සන්නාලියෙකි. 50 දශකයේ ලංකාවේ සුප්‍රකට නිමේදුම් කම්හලක් වූ හයිඩ්‍රමනි සමාගමේ ඔහු රැකියාව කළේ. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන් පෙරේරා ගෙදරද ඇඳුම් මසා කොටහේනේ වතුවල හුන් අයට වික්කේ. මේ නයින් ඔහු කොටහේනේ කෝඩ් බාසුන් හැය ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ. ඒ කාලේ තාත්තා මහන ඇඳුම් වත්තේ ගෙවල් ගානේ ගිහින් විකුණුවේ මම. මේ ඇඳුමේ බකල් හයිය. බොත්තම් හොඳ ලස්සනට බහලා තියෙනවා කියලා කියමින් මම ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරේ තියාගෙන යන මාව ඒ කාලේ ගමේ ගෙවල් ඇතුළටවත් ගත්තේ නැහැ. දොරකඩ ළඟ ඉන්න කියලා හෙට්ටු කර බොහෝ අඩු මුදලකට ඇඳුම් ඉල්ලනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගානකට ඇඳුම් දෙන්න සිද්ධ වුණා. ඒ මුදලත් මට ලැබුණේ එක සැරේ නෙමෙයි. මම දෙතුන් වතාවක් ගිහින් පින්සෙන්ඩු වුණාමයි සල්ලි ලැබුණේ. එදා මට එහෙම මදි පුංචිකම් කරපු අය අද මම දැක්කම කටපුරා hina වෙලා ගේ ඇතුළට එන්න කියලා දොරවල් ඇරලා බලාගෙන ඉන්නවා. මට ඒ ගැන තරහක් හෝ කම්පාවක් නැහැ. ජීවිතේ කියන්නේ දුක සැප දෙකටම. මම දැන් ප්‍රසිද්ධ නිසා මේ අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි නන්දා මාලිනීම. නිහතමානීකමෙන් කිරුළ පලන් සිටින මේ මහා ගායිකාව කියන්නේ තනතුරු තිබුණද නැති වුණද ජීවත්වීමේ කලාව උපේක්ෂා පාරමිතාව පිරීම බව පසක් කරමි. කුකුළු කොටුවක් මෙන් ඉඩ නැති නන්දා මාලිනීලාගේ ගෙපලේ තිබුණේ එක කාමරේ ආලින්දේ සාලේ කුස්සිය යන මේ කියන කෝකටත් තිබුණේ එක බිමක්. ගෙදර තිබූ එකම ඇඳ වෙන් කර තිබුණේ දහඩිය කඳුළු වගුරා. දරුවන් උස්මහත් කිරීමට මහන මැසිව පාවා ගෙදරට එන තාත්තා වෙනුවෙන්. නන්දා පැදුරට ඇගෙන නින්දට යන්නේ සාලයේ මේසය යටටය. ඒ හැඟිමුත්තන් සෙල්ලම් කිරීමෙන් නොවේ. මේසය යටට නොගියොත් නිදා ගැනීමට ඒ නිවසේ වෙන ඉඩක් නැති නිසාය. පුංචි කාලයේ සිටම නන්දා මාලිනිට තාත්තා ගැන තිබුණේ මහත් භක්තියක. ඒ ගෙදර බුදුන් වූයේ තාත්තායි. බුදුන් හැර නන්දා මාලිනිය වන්දනාමාන කරන තවත් චරිතයක් මෙලොව වෙතොත් ඒ ඇගේ තාත්තාය. නන්දා මාලිනියට සංගීතය කියා දුන් බොහෝ ගුරුවරු හුන්නද ඇයට ජීවිතයේ රිද්මය කියා දුන් මහා ගාන්ධාරවරයා තාත්තාය. මගේ පරමාදර්ශය තාත්තා. අප ජීවත් කරන්න ඔහු ගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බෑ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මිනිස්සෙක්. ඒ කාලේ තාත්තාට ලැබුණේ සතියේ පඩිය. ඔහු ඒ මුදල අතර ගත්තා මුළු සතියම ජීවත් වෙන්නේ කොහොමද කියලා සැලසුම් කර අර පරිස්සමට වියදම් කරනවා. මට මේසා දුර ගමනක් කීමේදී තාත්තාගේ දිවියෙන් ලැබුණ පාඩම් අනන්තයි. අප්‍රමාණයි ඈ කියන්නේ.
තාත්තා දුක්මාංශය හම්බරගත් කාසි පණ බොහෝ අර පරිස්සමෙන් වියදම් කිරීමට නන්දා මාලිනී වග බලාගත්තාය. එකල ගෙදරට අපසි හාල් 3-5 එළවලු කරවල ගේන්නේ තොට ළඟ පොලිනි. පැටි වයසේ උන්නේ මව හෝ වැඩිමහල් සොහොයුරියක සමග පොළට යන්නේ. කොටහේනේ අතුරු පාරවල් වැට කඩළු අතරින් ඇති කෙටි පාරකින් ඈ යන්නේ පාද යාත්‍රාවෙන්. ලාබට තිබෙන එළවලු 2-3ක් මල්ලට තමා ගන්නා වූ ගෙදර යන ගම ග්‍රෑන්ඩ් පාස් මහ වගුරේ වර්තමාන සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිටි බිම හොඳට වැවී තිබෙන පලාන්නේ ලන්නේ. පෙරේරා පවුලේ සියලු සමාජිකයන්ගේ බඩට කෑමක් වටෙන්නේ රාත්‍රී වේලේදී. අම්මා කෑම පිස ආහාර වූ විට බෙදීමේ වැඩේ පවරන්නේ ලොකුවක් කාටයි. පිඟන් ටික එකට තබා ඕ සමසේ බත් ආ වෑංජන බෙදන්නේ. බඩ පිරුණන් නැතත් ලැබුණු බත් හැන්ද සියල්ලම කා සැනසුනේ. වැඩිපුර ඉල්ලුවට දෙන්නට මුට්ටියේ දංකොඩවත් නැති බව දන්නා නිසාය. අපි සරල ජීවිතයකට හුරු වුණේ නැති බැරි කම නිසා. කෑවේ එක වේලා අඳින්න මහලොකු ඇඳුම් ගොඩක් තිබුණේ නැහැ. හැබැයි තියෙන ඇඳුම පිරිසිදුවට මැදලා පිළිවෙලකට ඇඳා. අද වුණත් මට මහලොකු ඇඳුම් තෝයන්නේ නැහැ. මගේ ජීවිතය හරිම සරලයි. ඈ කීවායි. පන්සලට ගියද, මලගමට ගියද, රජගෙදරට ගියද, සිනමා සම්මාන රාත්‍රියකට ගියද, ඇය අඳින්නේ ශ්වේත වර්ණ සාරිය. නන්දා මාලිනිය ශ්වේත වර්ණයෙන් පවන සැරසීමට පටන්ගෙන දැන් 30 අවුරුද්දක් ගෙවිලාය. කොටහේනේ මුඩුක්කුවේ හුන් අසල්වැසියාටද මහේශාක්‍ය රජමැදුරයවුන් ජනාධිපතිවරයාට දක්වන සැලකිල්ලේ උස්මිටිකම් හැට නැත. තරාසිරම කුමක් වුවත් කොයි කාටත් ඇගේ නිරහංකාර සිනාව කොයි කාටත් සමානයි. ලක්ෂ ගණන් වටිනා සාරිද රන්රිදී මුතුමැණික් පිරුණු අබරින් සැරසුණු ගායිකාවන් නානාවිධ කොණ්ඩ මෝස්තර වලින් සැරසෙන විට නන්දා මාලිනී කොහේ ගියද යන්නේ කොණ්ඩේ තනි කරලට ගොතාගෙන. ඈ කොණ්ඩේට මෝස්තරයක් දම ඇත්තේ නම් ඒ විවාහය වූ දිනේදී පමණි. මధుර මනෝහර සිය ස්වරයෙන් මුළු රටක් මෝහනයට පත් කළ ඇය මේසා නිහතමානී වූයේ කෙසේද? මම කවදාවත් මුලා මතක් කළේ නැහැ. අමතක කරන්නේ නැහැ. දුප්පත්කම මමගේ ගමනට ආශිර්වාදයක් කරගත්තා මිසක් ලැජ්ජාවට පත්වන කාරණාවක් ලෙස හිතුවේ නැහැ. ඈ කියන්නේ නන්දා මාලිනී අකුල් කරන්නට ගියේ ගෙදර පේන තෙක් මානයේ පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලට. ඒ පාසල නම් කර ඇත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමටය. උන්වහන්සේ කළ වැඩ වුණේ කොටහේනේ දීපදුත්තාරාමයේ. බෞද්ධ කොඩිය මුල්වරට එසවුනේද ඒ බිමේ. ගුණානන්ද විදුහලේ ඉගෙනගත් නන්දා සපත්තුන පෙළඳුවාය. දරුවන්ට සපත්තු ජෝඩුව මිලදී ගන්නට කෝට් බාස් දුන්න හැට කාසි නැතිය. ඒ බව දන්නා ඈ තාත්තාගෙන් කවදාවත් සල්ලි නොඉල්ලුවාය. නානා මාදිලිය වලලු මාල අරුංගල් විකුණන්නට වත්තට එන වෙළඳුන් දෙස ඈන බැලුවාය. හයිස් පලම් කඩචෝරු බූන්දි ගැන නොසිතුවාය. තාත්තාට කාසි තිබෙනවා නම් අපට අරන් දෙනවනේ යයි ඕ කල්පනා කළාය. සල්ලි නැත්තම් කෝට් බාස් දුන්න හැ දරුවන්ට ඒ බව කියයි. එසේ නොමැති ඒවා කන්න හොඳ නෑ යනුවෙන් බේගල් නොකියයි. තාත්තාගේ මේ ක්‍රියාවෙන් ඈ ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තාය. ඒ ඇත්ත ඇති සැටියෙන් කීමයි. නන්දා මාලිනී පාසල් යන විට මිරිවැඩි සඟල ලෙස දැම්මේ කට්ට සෙරප්පු ජෝඩුවකි. ලීයෙන් නිමකර ඇති මේ සෙරප්පු විවිධ වර්ණයන්ගෙන් පාට කර තිබේ. මිල 730කි. කට්ටා සෙරප්පු දමා ඇවිදින විට දුර තියාම ඈ එන විට ටකස් ටකස් ශබ්දය ඇසේ. මේ නයින් පාසල් ළම නන්දාට කට්ටයා යන නමේ නම් පට බැන්දාය. ඒ ගැන ඈ කම්පාන වූවාය. මේකල කට්ටයාගේ කටහඬ පිළිබඳව මාග්‍රට් පෙරේරා පන්තිභාර ගුරුතුමිය අවධානයෙන් උන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී කවිගෙන් නන්දා මාලිනී හැදෙන ගහ දෙපැත්තෙන් පෙනෙන බව ප්‍රසක් කළාය. 6 වෙනි පන්තියේ අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවබෝධ කරගන්න උන් මාග්‍රට් පෙරේරා මහත්මිය ඈ කැටුව රේඩියෝ සිලෝන්හි වර්තමාන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සරස්වති මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙයවූ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය. බොහෝ කාලයක් යනතුරු නන්දාට සිදුවිය අනුන් කියන ගීතවලට අත්දැල් දෙන්නට. එනමුත් ඕ ඒ ගැන කල්පනා නොකළාය. මම කොහොම හරි තනියම සින්දුවක් කියනවා. ඇය අදිටන් කරගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලිව්වේ අශෝක කොළඹගේ. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි. බුදු සාදු බුදු සාදු මම සඳුන් ගසක් වෙන්න සමන් වැලක් වෙන්න. නන්දාගේ මිහිරි කටහඬ වෑල්ලසෙන් මුළු රටටම ඇසිණි. ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැනික මැනිකමයි. එහි වටිනාකමේ අඩුවක් නැත්තේ. මෙගල රේඩියෝ සිලෝන්හි සුපර්ස්ටාර් ගීත තරගයක් තිබුණේ. ඒ නම් කර තිබුණේ එයාර්ෂිප් ගීත තරගය යනුවෙන්. ජයග්‍රාහකයාට ලැබෙන්නේ බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රයයි. කාරිසෙන් මිල්ල විතානාච්චි නිෂ්පාදනය කළ එයාර්ෂිප් ගීත තරගයේ නිවේදකයා ප්‍රොස්පර් ෆර්නාන්ඩෙස්. මේ තරගයේ සුපර්ස්ටාර් වූයේ නන්දා මාලිනී. දෙවනියා වික්ටර් රත්නායක.
බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍ර ලැබුණු විට නන්දා කල්පනා කළේ නිකරුණේ රට යනවට වඩා ඒ මුදලින් ගෙදරට යමක් කරගන්නට මදක් ගැන. ඇය පියාසමක් ගුවන් ප්‍රවේශ පත්‍ර සමාගමට ගියායි. එහි වුන් ලොකු මහත්තයෙකු හමුවේ නන්දා මෙසේ කීවයි. සර් අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපිට තේරුවන්න මේ ටිකට් එකේ සල්ලි දෙනවා නම් අපිට හරිම වන්නෝ. මේ පොඩි කෙල්ලගේ ආයාචනය ඇසු ඔහුගේ හදවත උණුවේ. ඔහු ඇයට ප්‍රවේශපත්‍රයේ මුදල් දුන්නා. සල්ලි ලැබුණු ඇයට රටක් රාජ්‍යයක් දිනුවන්නේ සතුටක් දැනුනේ. ඒ සමග කලක් හිතේ තියාගෙන තිබූ කාරණාවක් මතක් විය. තාත්තේ අපි බොම් රස සරුවක් දෙකක් නන්දා කීවාය. ඇය ඊළඟට කල්පනා කළේ මේ මුදලින් කරන දේ ගැන. තාත්තා පොල්කටු අගුරු ස්ත්‍රික්කෙන් ඇඳුම් අදින්නේ පුදුමාකාර දුකක් විඳලා. මම තාත්තාට විදුලි ස්ත්‍රික්කයක් කරන් දෙනවා. නන්දා තාත්තාට කීවාය. විදුලි ස්ත්‍රික්කය ගහන්න ගෙදර ලයිට් තියනවාද ළමයා තාත්තා ඇසුවේ ඇගේ හිස පිළිමදිමින්. එහෙනම් අපි ලයිට් උක් ගමු. ඇය යෝජනා කළා. ඇතට ලැබුණු මුදලින් ගෙදරට විදුලි ස්ත්‍රික්කයක් ගත් නන්දා ඉතිරිය මුදලද වෙන් කළේ තාත්තාට උණු වතුර බෝතලයක් මිලදී ගන්නට. රෑ වෙනකන් තාත්තා ඇඳුම් මහන නිසා තේ එකක් හදලා දාලා තියන්න පුළුවන්. ඕව මවට කීවාය. නන්දා මාලිනීගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය සිද්ධ වූයේ 1962 දීය. ඒ රන්මතු දුව චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසායි. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ පණ්ඩිත් WD අමරදේව. නන්දා මාලිනීව තෝරාගත්තේ ගලන ගඟේ ජීවිතයේ ගීතය ගීමට නන්දා මයික්‍රොෆෝනය ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළ මර්වින් රොඩ්රිගෝ ඇයට ලී පෙට්ටියක් ගෙනවිත් දුන්නේ. පෙට්ටිය උඩ නැගී කියූ ගීතයට ඇයට සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවායි. එතැන් සිට ඇයට සම්මාන ලැබුණේ ගඟ ගලන්නාක් මෙනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසින් ගණනක් පමණක් නොව ගත වූ සිව් අවුරුද්දේම පිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ඇයයි. බලයට පත් වූ රාජ්‍ය 나යකයෝ තමන්ට නැති වංශයක් මවාපාන්නට ඉතිහාසයේ අලුතෙන් ලියන රටක මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය මේ කියන කතාව බොහෝ දෙනාගේ ඇස්සැන් වෙත. මිනිස්සුෙකුට පීඩාවට පත් කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කාලේ මම හොඳට ලැබුවා. මම ජීවිතේ පන්නරේ ලැබුණේ දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම කෙනෙකුට අනාගතයක් නැහැ. අපි වැරදි වැඩ කරන්නේ නැත්තම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ. කොටහේනේ මුඩුක් ඉපදුණු මම මේ තරම් දුර ආගමන ගැන කල්පනා කරනකොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැපකිරීම නිසා. මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මඟ පෙන්වීම නිසායි. අද සල්ලි තිබුණා කියලා මගේ ලොකු ජීවිතේ වෙනසක් වෙලා නැහැ. මම මගේ දුර දෙන්නා පාසල් ලැබුවෙත් පයි. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්තේ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන විදියට. මම ඉපදුනේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝඩ් බාස්තුන් නැහැ කෙනෙක්. කියන එක මට ආඩම්බරයක් මිස ලැජ්ජාවක් නෙවෙයි. නන්දා මාලිනී කියන්නේ. මීට සති කිහිපයකට ඉහතදී ඇය පන්නල මාස් ඇඟලුම් කම්හලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්තිය ලෙසයි. ගීතයෙන් තරුණ සිත් සුවපත් මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත් ප්‍රිය කළෝය. නන්දා මාලිනී සිය ජීවිත ගීතය ගැව්වායි. ගාමන් එකක වැඩ ගන්න එක ලැජ්ජාවට කරනවන්න නෙවෙයි. දුවේ. මගේ තාත්තත් කෝඩ් බාස්තුන් නැහැ කෙනෙක්. ඇය කීවායි. තරුණියෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්තා. මහා ආත්ම ශක්තියක් තම සිරුරට ඇතුළු වන්නක් මෙන් ඔවුන්ට දැනුනේ. නන්දා මාලිනී අද හෙළේ මහා ගායිකාවයි. ඇගේ මధుර ස්වරයෙන් ගැයෙන ගී මිනිසුන්ගේ සිත් සුවපත් කරන දිවසුවක් වැනිය. ජීවිතයේ වූ කලි රෝසමල් ඇතුරු මාවතක් දිගේ වැටි ඇති මාවතක් නොවේ. ඒ පසක් කරන ඇගේ ජීවිත ගීතේ ජීවිතේ ජය ගන්නට වෙරදරන ඔබට පරමාදර්ශී කතාවකි. ඒ ලෝකෙටම ඇත්තේ එක නන්දා මාලිනියක් වීම නිසාය. ඉතින් ඒ Facebook සටහන උපුටා ගැනීම මෙයින් අවසන් කරනවා. ඉතින් අද නන්දා මාලිනිය ලංකාවේ ගීත රසිකයින්ගේ සදාටම සමුගෙන ඉවරයි. ඉතින් ඇයගේ ජීවිත කතාව සෑම දිනකටම ආදර්ශයට ගත හැකි ඉතා වටිනා කතාවක්. නන්දා මාලිනියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. මේ වගේ වීඩියෝ බලන්න මේ වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, අපේ YouTube channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝ එකකින් ආවොත් තමයි